උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. හොඳ හරය කියන පාස්කු පරීක්ෂණේ. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධියන්සට. මගේ ආරක්ෂාවට වක් කියන්නේත් උන්. මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරා ගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හැමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර පෞගිය දා සාකච්ඡාවක් පැවැත්වුණා. ඒක නිමාවට පත් වුණායිදී නීතිඥ සංගම් සඳහන් කළේ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා දරන ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි ඔවුන් සඳහන් කළේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා නීතිඥ සංගමේ ප්‍රධාන නිලධාරීන්ට අවධාරණය කරලා තියෙනවා මේ මිනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව ඉතාමත් විධිමත් ක්‍රමයට සාකච්ඡා කරලා කරන කාරණාවක් කියන කාරණාව තමයි ජනාධිපතිවරයා අවධාරණය කළා තියෙන්නේ. ඒත් එක්කම තමයි ජනාධිපතිවරයා සඳහන් කළා තියෙන්නේ මේක අවදානමක් තියෙනවා. මේ අවදානම දැනගෙන තමයි ආණ්ඩුවක් හැටියට මේ තීරණය ගත් කියන කාරණාවත් ජනාධිපතිවරයා අවධාරණය කළා තියෙනවා. ඔබතුමාලා මම හිතන අද උදේ නිවේදනයක් ඉදිරිපත් කරලා තිබුණා. අපි අද හවස එකට සාකච්ඡාවක් යොදවගෙන තිබියදී ඒ නිවේදනයේදී ඔබතුමාලගේ ස්ථාවරත්වය ප්‍රකාශ කරලා තිබුණා. එනිසා ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතෙන්ට පැමිණෙන්නේ මම සැලකිලි ප්‍රමාණකින් පැමිණෙන උත්සාහ කරේ විවෘත මනසකින්. විවෘත මනසකින් තමයි මගේ පැමිණීමේ අභිප්‍රාය බවට පත් වුණේ. මම හිතනවා කෙසේ වුවත් අපේ රටේ සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමාලට අයිති පූර්ව අයිති තියෙනකම මම ඉදිරිපත් කරන්නේ. ඊළඟ අපේ සභාපතිතුමා කරුණ ඉදිරිපත් කරනකොට කිව්වා එතුමා පුද්ගලික මකිසේත්ම ඔබතුමා පුද්ගලික ලෙස සලකන්නේ නැහැ. ඔබතුමා නියෝජනය කරන නීතිඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මා අදහස බාරගන්නේ. කිසිසේත්ම ඔබතුමාගේ පුද්ගලික අදහස ලෙස පිළිගන්නේ නැහැ. දෙවනුව ඔබතුමාට කියන්න පුළුවන් මේක නීතිඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ. තව කෙනෙකුට කියන්න බහුතරය. තව කෙනෙකුට කියන්න පුළුවන් සුළුතරය. ඒක විවෘතයි. ඒක අපි හැම කෙනාටම විවාද සම්පන්න කාරණයක්. මේ සමස්තයේද බහුතරයේද සුළුතරයේද එක විවාද සම්පන්න කාරණා. මම හිතන්නේ ඒක පිළිබඳව අපි හරියටම නිගමනයකට ආයිතු නැහැ කියලා මම හිතනවා. තුන්වෙනිව මගේ ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. ඒකට මම සූදානම්. කිසිදු මයිතාවංකව කියන්නේ මම පුද්ගලයෙක් යනත් එක් බලාගෙන පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවේ. මේ පුරප්පාඩු තිබෙන්නේ සමාජයේ විශාල අවදානට යොමු වුණු පාස්කු නඩුව පිළිබඳ අවසන් මතක ආදත් වාර්තා වෙලා තිබුණා. ඒත් ඉක්මනින් මේක අවසන් කළ හැකි කියන වාර්තා පළ වෙලා තිබුණා. ඒතකොට ඒ සාධාරණත්වයට ඉටු කිරීම අරමුණු විතරයි මට තිබුණා. මම හිතනවා ඒක තමයි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ තියෙන හොඳම නිදර්ශනයක් කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සාතිකයක් කියලා මම හිතනවා.